ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්බර වෙසක් පොහොය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඉතින් ඕගොල්ලන්ට මේ මගේ පසුපසින් පේන්නේ ඒ අසිරිමත් සුන්දර නිර්මාණය. ඉතින් ඕගොල්ලන්ට බැලුමටම තේරෙනවා ඇති කොච්චර මහන්සියක් වෙලා කොච්චර පාරමිතාවක් පුරලාද මේ නිර්මාණය කරන්න ඇත්තේ කියලා. ඉතින් මේ වෙනකොට මාත් එක්ක මේ කූඩුවේ නිර්මාතෘ තාරක සඳමල් මහත්තයා එකතු වෙලා ඉන්නවා. ඔයාලට මේ කූඩුව ගැන තවත් පුංචි දේවල් වගේක් කියන්න. ඉතින් ඒ ටික ඕගොල්ලන්ට මේ කූඩුව බලද්දී අනිවාර්යෙන් වැදගත් වෙනවාමයි. අද ඉතින් ගොඩක් දවසක් මොකද අවුරුද්දක් පුරාවට ඉතින් මාල් වෙලා ගම්මිනා දේවල් කරලා ඉතින් අපි මේ කැරගෙන පරිවාර කූඩු එහෙම ගමන් කරන ආකාරය සහ කැරගෙන ආකාරය ඔයගොල්ලන්ට පෙන්වුවේ නැහැ. මම වීඩියෝ එකේ පේනවා ඇති. එම පහන් කූඩු කැරකි එහෙම ගමන් කරන ආකාරය. ඇත්තටම මේ පහන් කූඩුව ඇතුළට එන ඔයාට අනිකරම භාවනාවකට සම්බන්ධ වගේ හැඟීමක් දැනෙන්නේ. ඉතින් මොකද මේ පහන් කූඩුව නරඹන්න නිකම්ම ඇතුළට ඇවිල්ලා බලන් ඉන්න එපා. විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක අපි තාරක මහත්මයාගෙන්ම අහලා දැනගමු. ඒක දිනකට ආරාධනා කරනවා මගේ කූඩුව මේ මගේ මහන්සිය. ඉතින් ඔයගොල්ලන්ගේ ඇස් දෙකින්ම දැකලා සතුටු වෙන්න කිව්වා.
ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්බර වෙසක් පොහොය දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඉතින් මේ පින්බර වෙසක් මාසයේ අවුරුද්දක් පුරාවට මහන්සිලා නිර්මාණය කරපු අති විශිෂ්ට නිර්මාණයක් ගැන කතා කරන්න තමයි අද අපි මේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ වීඩියෝ එක කොටස් 3කට අපි ප්‍රදර්ශනය කරා ඕගොල්ලන්ට. ඒ වගේම මේක නිර්මාණය කරන කාලෙත් අපි කතා කරලා තියෙනවා. ඒ වගේම වැඩ කටයුතු තරමක් දුරට අවසන් කරාට පස්සෙත් අපි ඕගොල්ලන්ට කතා කරලා තිනවා. මේ වෙනකොට සියලු වැඩ කටයුතු අවසන් කරලා ප්‍රදර්ශන මට්ටමේ තියෙන පහන් කූඩුව පිළිබඳ කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ මගේ පසුපසින් පේන්නේ ඒ අසිරිමත් සුන්දර නිර්මාණය. ඉතින් ඕගොල්ලන්ට බැලුව බැලමටම තේරෙනවා ඇති කොච්චර මහන්සියක් වෙලා කොච්චර පාරමිතාවක් පුරලද මේ නිර්මාණය කරන්න ඇත්තේ කියලා. ඉතින් වැඩි කතාබතා අවශ්‍ය වෙන්නේ නැහැ. හෙට තමයි මේ කුඩුව ප්‍රදර්ශනය වෙන්නේ. සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ පින්බර දර්ශනය ඔය ඇස්වලින්ම දැකලා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන මේ සුන්දර නිර්මාණය රස විඳින්න. ඉතින් මම වැඩිය කතා කරන්නේ නෑ අදත් මාත් එක්ක මේ කූඩුව ගැන කතා කරන්න. මේ කූඩුවේ නිර්මාතෘ තාරක සඳමාල් මහත්තයා මාත් එක්ක ඉන්නවා. ඉතින් එතුමාට බොහොම සතුටු දවසක්. මොකද මේ නිර්මාණය මේ විදිහට ඇස් දෙකෙන් දකිනකොට ඔබට උනත් දැනෙනවා ඇති ඒ සතුට. ඉතින් ලංකාවටම එකයි ලංකාවේ අංක 1ම කූඩුව. ඉතින් ඒකට ආයි කියන්න දෙයක් නැහැ. ඉතින් අපි මේ කූඩුව ගැන අවසාන වශයෙන් තුන්වෙනි පරිච්ඡේදයේ මේ කතා කරන අවස්ථාවේදී තාරක මහත්මයාගෙන් අහලා දැනගමු ඔබතුමාගේ සතුට පිළිබඳව සහ මේ කූඩුව ගැන තවත් ඔබතුමාට මොනවද කියන්න තියෙන කියලා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා channel එක බලන ඔබට. channel එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම හැමෝටම බලන්න, share කරන්න. මේක බොහොම හම්බ අවස්ථාවක් ලංකාවේ ඉන්න ඔබට කොහෙ පිටියත් කොයි ප්‍රදේශයේ හිටියත් ඔබට පුළුවන් ඇවිල්ලා මේ කූඩුව රස විඳින්න. සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් මේක ලොකු හාස්කමක්. ඒක ඔබට තේරෙනවා කූඩුව ඇවිල්ලා බැලුවට පස්සේ. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි තාරක මහත්මයාත් එක්කම කතා කරලා දැනගමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මේ වෙනකොට මාත් එක්ක මේ කූඩුවේ නිර්මාතෘ තාරක සඳමාල් මහත්තයා එකතු වෙලා ඉන්නවා. ඔයාලට මේ කූඩුව ගැන තවත් පුංචි දේවල් වගේක් කියන්න. ඉතින් ඒ ටික ඕගොල්ලන්ට මේ කූඩුව බලද්දි අනිවාර්යෙන් වැදගත් වෙනවාමයි. මොකද ඒ ටික දැනගෙන මේ කූඩුව බලන්න. තාරක සඳමාල් මහත්තයාගෙන්ම අහලා අපි දැනගමු ඒ මොනවද විශේෂත්වය කියලා. ඉතින් ඇත්තටම මට දැනගන්න ඕනේ තාරක මහත්මයා දැන් ඔබට සතුටුයිද? ඉතින් මොකටද සුබ දවසක්. ඉතින් කලවල් දෙනේ දැන් වීඩියෝ දෙක තුනකින් අපි මේ චතුර මහත්තයා මේක අපි වීඩියෝ කරා. ඉතින් මේ අද ඉතින් ගොඩක් සතුටු දවසක්. මොකද අවුරුද්දක් පුරාවට ඉතින් මහන්සි වෙලා ගමේ කට්ටිය එකතු වෙලා ඉතින් මේ දේවල් කරලා ඉතින් දැන් මහන්සි ප්‍රතිඵල ඉතින් පිටිපස්සෙන් අපිට ඔයගොල්ලන්ට පේනවා ඇති හැමෝටම. ඉතින් මේ වැඩේ ඉතින් අපි ඉවර කරලා දැන් අවසන් කරලා තිනවා. දැන් මේ දැනුත් මේ වෙලාවෙත් අපි දැන් වෙසක් දවසේ තමයි අපි මේ ඉන්නේ දැන්. අපි තාම ඉතින් වැඩ මේක ඇතුලේ ඉතින් ඔයගොල්ලන්ට චතුර මහත්තයා මේ කොම විස්තර ටික ඉතින් කියන්නේ මට ඉතින් පොඩ්ඩක් කතා කරන්න ඉතින් මේ වෙලාවේ ටිකක් වැඩ බොහොම වෙලා තමයි අධික වෙලා කරා මම ඒගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න එකතු වුණා. ඉතින් මම ඕගොල්ලන්ට කූඩුව බලන්න එන්න කලින් අහගෙන එන්න ඕන දේවල් වගේක් කිව්වනේ. ඉතින් දැන් මේ හදන්නේ ඕගොල්ලෝ කූඩුව බලන්න එන්න කලින් මෙන්න මේ ටික අහගෙන එන්න. ඒක මම කියනට වැඩිය හොඳ වෙයි. තාරක මහත්මයාගෙන්ම දැනගත්තොත් තාරක මහත්මයාගෙන් අපි අහමු මොනවද ඒ කූඩුව බලන්න එන්න කලින් දැනගන්න ඕන දේවල්. ඔව් ඉතින් මේ කූඩුව ගැන විස්තර ඉතින් ඔයගොල්ලෝ දැන් වීඩියෝ දෙක තුනකින් අපි කතා කරා. ඉතින් පොඩ්ඩක් ඉතින් අපි ලයිට් මේවා නැතුව ඔයගොල්ලන්ට අපි පෙන්නුවා. ඉතින් දැන් තමයි මේකේ අවසාන නිර්මාණය කියන්නේ අපි ඉවර කරලා තිබ්බේ නෑ ඒ වෙනකොට. දැන් නම් නිර්මාණ ඉවර කරලා තියෙනවා. ඉතින් කියන්නේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඉතින් මේ පරිවාර කූඩු 150ක් විතර කැරගෙන විදියට ඔයගොල්ලෝ ඊට කලින් දකින්න ඇති ඒවා. ඊයරෙන්න එතකොට අපේ පළවෙනි වතාවට කැරගෙන පරිවාර කූඩු එහා මෙහා ගමන් කරන විදියට තමයි මේ ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේනවා ඇති මේ ඒ කූඩු එහා මෙහා යන විදිය. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් මම මේ කලින් ඔයගොල්ලෝ අපි බැනර් වල අර ඒවා විස්තර දකින්න ඇතිද ඔයගොල්ලෝ ඇස් දෙකින් දැක්කේ අද තමයි. ඉතින් අපි මේ කලින් අපි පෙන්නුවේ නෑ ඒක මොකද විශේෂත්වයක් හින්දා
අපි මේ කැරගෙන පරිවාර කූඩු එහෙම ගමන් කරන ආකාරය සහ කැරගෙන ආකාරය ඔයගලන්ට පෙන්වුවේ නැහැ. ඉතින් ඔබට මේ විෂුවල් එකේ පේනවා ඇති, මෙම වීඩියෝ එකේ පේනවා ඇති එම පහන් කූඩු කැරකි එහෙම ගමන් කරන ආකාරය. ඉතින් ගොඩක් විස්තර තියෙනවා. තවත් විස්තර ගොඩක් තියෙනවා. ඒ ටිකත් දිගටම අහගෙන ඉන්න. channel එකට like එකක් දාන්න, comment එකක් දාන්න. අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔහොම දිගට නැදිලා ඉන්න තාරක සඳමාල් මහත්තයත් එක්ක තවත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඇත්තටම මේ පහන් කූඩුව ඇතුළට එන ඔයාට සමිකරම භාවනාවකට සමවැදුණා වගේ හැඟීමක් දැනේවි. මොකද ඒක අපි හොඳටම දන්නවා. ඒ හා සමාන හාස්කමක් මේ පහන් කුඩුවට තියෙනවා. ඉතින් ඒ හාස්කම ගැන තවත් විස්තර කියන්න ඔයගලන්ට අවශ්‍යයි. මොකද මේ පහන් කුඩුව නරඹන්න නිකම්ම ඇතුළට ඇවිල්ලා බලන් ඉන්න එපා. විශේෂ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක අපි තාරක මහත්මයාගෙන්ම අහලා දැනගමු. මුලින්ම කූඩුව ඇතුළට ඇවිල්ලා ඔයගොල්ලෝ නිදාස් තැනක නතර වෙනවා. ඊට පස්සේ අපේ කූඩුවේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය නරඹන්න. එතකොට ඒ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මේකේ ලයිට් රටා, එතකොට අපේ අර පැටව එහෙම යන දේවල් සියලුම නරඹන්න විනාඩි 15ක ප්‍රමාණයක් කාලයක් අපේ කූඩුව ඇතුලේ නරඹන්න. එතකොට නැත්තම් ඔයගොල්ලන්ට අපි මේ කියන විශේෂාංග ටික දකින්න අමාරු වෙනවා. මොකද විනාඩි 15ක් විතර තමයි මේක මේ විදියට තමයි අපි වර්ණ රටා ඔක්කොම සියලු දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ. විනාඩි 15ක් පමණ කූඩුව ඇතුලේ රැඳෙන්න ඕන. අපේ 2024 පහන් කූඩුවේ LED විදුලි බල්බ් අපි 2500ක් විතර ප්‍රමාණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ඒ කූඩුවට අවශ්‍ය කරන විදිහට තමයි මේ දේවල් කරලා තිබෙන්නේ. එතකොට මම DSLR වර්ණ රටා ඒ හදපු ලයිට් ප්‍රමාණයට වඩා දෙගුණයක ලයිට් ප්‍රමාණයක් මේ සැරේ ලයිට් 4000ක විතර ප්‍රමාණයක් දාලා තිනවා මම. මොකද මගේ ඔළුවේ තියෙන විදිහට නිර්මාණය සැලසුමේ තිබ්බන විදිහට වර්ණ රටා මවන්න තමයි මම එහෙම ලයිට් 4000ක් විතර උපයෝගී කරන්නේ. කූඩුවෙන් ඇතුල් වෙච්ච ගමන් ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මේ ලොකු වලලු 4ක් ක්‍රියා කරන විදිය. එතකොට යරෙන්න පිටකොට නැව මේ කූඩුව හදලා තියෙන රුවල් නැවක් උඩ. ඉතින් එතකොට රුවල් නැවේ අපි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා දැනුවත් කරලා ඇති. ඒක සංගමිත්තා තෙරණින් අපේ ලක්දිවට වැඩමවීම තමයි ඒක අපි පිළිමු වෙන විදිහට තමයි හදලා තියෙන. ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේනවා ඇති ඒක ඒ විදිහට මේ නැව හදලා තියෙනවා. එතකොට අපේ උඩමහල කූඩුව ඔයගොල්ලන්ගේ පැටව 150ක් අරගෙන වියන මම එතකොට මේ පාර නිර්මාණය කරලා තියෙන කූඩුව යටට සම්බන්ධ නොවන විදිහට. ඊට පස්සේ එතනින් සම්බන්ධතාවය නැතුව ඉතුරු ටික පහළට එන, ඒ කියන්නේ කූඩුව එල්ලලා තියෙන විදිහට තමයි උඩ වියන ලොකු වියන ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේන ලොකු වියන මේ මම නිර්මාණය කළා. එතකොට මම ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා අපේ වීඩියෝ එකේ කිව්වා පැටව එහෙම මෙහා යන විදිහට අපි හදලා තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලෝ හිතයි දැන් මේ කූඩුවට ආවම මේක හැමතිස්සෙම අපි පැටව එහා මෙහා ගමන් කරන එක අපි සැලසුම් කරලා නැහැ. මොකද ඒකේ අපේ ක්‍රියාවලිය ඒ විදිහට වෙන්න ඕන නිසා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ පැටව නතර වෙන විදිහට තමයි මම ඒක නිර්මාණය කළා. ඉතින් ඔයගොල්ලෝ හිතයි සමහර විට හැමතිස්සෙම යන්නේ නැහැ කියලා. එහෙම නැහැ. ඒක විනාඩි මම ඒක කිව්වේ ඉස්සෙල්ලා සැරේ විනාඩි 15ක් විතර මේ නිර්මාණය බලන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට ඔය මම කියපු දේවල් සියලුම දේවල් දකින්න ලැබෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා මේක රුවල් නැවක් මත තමයි අපි කූඩුව නිර්මාණය කරලා දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පල්ලෙහා කූඩුව මම මුහුදක ස්වභාවයක් අරගෙන විදිහටයි. එතකොට බිම තියෙනවා ඔයගොල්ලන්ට වීඩියෝ එකේ දකින්න ඇති ඔයගොල්ලෝ පොඩි පැටවු 20ක විතර ප්‍රමාණයක් කැරගෙන විදිහට බිමත් කැරගෙන විදිහට. එතකොට මුළු මේ කූඩුවේ සියලුම කොටස් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදිහට තමයි නිර්මාණය කළ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ කොටස් දෙකක් විතර ඇරෙන්න ඉතුරු කොටස් සියල්ලම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා, කැරකෙනවා, එහා මෙහා යනවා. ඉතින් ඒ විදිහට තමයි නිර්මාණය කළේ. ඒතකොට මම කියන්න තියෙන්නේ දැන් මම ගොඩක් අද ඉතින් සතුටින් ඉන්න දවසක්. ඉතින් මට කියන්න තියෙන්නේ මෙවර මේ ඔයගලන්ට පිටිපස්සෙන් දකින්න ලැබෙන දැවැන්ත පහන් කූඩුව මෙවර ඒ කියන්නේ අද අපි මේ වීඩියෝ එක ගන්න මේ වෙසක් දවස් තමයි. ඉතින් මම ආරාධනා කරන්නේ සියලුම දෙනාට මගේ මේ අවුරුද්දක් තිස්සේ මම වෙච්ච මහන්සිය සියලුම දෙනා කැපකිරීලා ගොඩාක් අමාරුවෙන් ඉතින් කරපු කූඩුව. ඉතින් ඔයගලන්ට මම කියන්නේ අලුවල් දිනියට එන්න අපි කූඩුව ඕපන් කරන්නේ 6 මාට විතර තමයි.
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ නිර්මාණය ඇහින් දැකලා ඔයගොල්ලෝ සතුටු වෙලා මටත් මාත් එක්කත් කතා කරලා යන්න කියලා. එතකොට මේ දැවන්ත නිර්මාණය ඔයගොල්ලන්ට මම නොමිලේ තමයි නරඹන්න තියෙන්නේ. ඉතින් සියලු දෙනාට මම නැවතත් ආරාධනා කරනවා මගේ කූඩුව මේ මගේ මහන්සිය. ඉතින් ඔයගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම දැකලා සතුටු වෙන්න කියලා. ඉතින් කළුවැල්දෙනිය පහන් කූඩුව පිළිබඳ ලොකු විස්තරයක් ඔයගොල්ලෝ දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම කියනකට වැඩිය රාහින්ද තමයි මම තාරක හඳුමාල් මහත්තයාගෙන්ම ඒ වචන ටික ගත්තේ. මොකද කූඩුවේ නිර්මාතෘවරයා කූඩුව ගැන කියනකොටම තමයි ඒ කූඩුවේ රහ දැනෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ කූඩුවට කොච්චර මහන්සියක් වුණාද, වෙහසක් දැරුවද කියලා. ඒ වගේම ඉතා සුළු පිරිසකින් කරපු අති දැවැන්ත විශිෂ්ට නිර්මාණයක් තමයි මේ කළුවැල්දෙනිය පහන් කූඩුව. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා වාසී සියලුම ජනයාට මේ පහන් කූඩුව නරඹලා බුද්ධාගමට ප්‍රීතිය ඇති කරගෙන සතුටු වෙන්න කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පහන් කූඩුවට එන්න ඕන පාර කලින් පාරට වඩා අපි සම්පූර්ණයෙන්ම පාරවල් සම්පූර්ණයෙන්ම සලකුණු කරලා තියෙනවා මුලින් ඉඳන්ම. ඉතින් ඒ හින්දා කිසිම ගැටලුවකින් තොරව ඔයගොල්ලන්ට මේ පහන් කූඩුව බලන්න එන්න පුළුවන්. ඔබට වාහන නැවැත්වීමේ පහසුකම්ද මේ පාර සූදානම් කරලා තියෙනවා. තාරක මහත්තයා කියපු දේ ඕගොල්ලන්ට හොඳට තේරුම් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. කූඩුව ඇතුළට ආවට පස්සේ ඕගොල්ලන්ට හොඳ තැනක් බලලා ඔයා නිදහසේ නතර වෙන්න. නතර වෙලා අනිවාර්යෙන් කූඩුව ඇතුලේ විනාඩි 15ක් ඉන්න. ඉඳලා ඒ සුන්දරත්වයේ රස විඳින්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් නැවතත් තවත් සුන්දර මේ වගේම වීඩියෝ එකකින් හමුවීමේ අරමුණින් මේ හදන්නේ සමුගෙන යන්න. ඉතින් මෙම කූඩුවේ කොටස් 3කට අපි අපේ නාලිකාවේ පළ කරලා තියෙනවා මේ කූඩුව සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ලබන අවුරුද්දත් අපි මේ වගේ සුවිශේෂී සුවිසල් නිර්මාණයක් රැගෙන පැමිණීමේ අරමුණින් අපි හදන්නේ මේ කළුවැල්දිනිය පහන් කූඩුවෙන් සමුගෙන යන්න. ඉතින් නැවතත් ආරාධනා කරනවා අනිවාර්යෙන් මේ කූඩුව බලන්න එන්න. සම්පූර්ණයෙන් නොමිලේ ප්‍රදර්ශනය කරන්නේ. ඔයගොල්ලන්ගේ ගෙදර හැමෝමත් එක්ක එන්න. ඇවිල්ලා බලලා සතුටු වෙන්න. ඉතින් මේ උතුම් වෙසක් මාසේ මේ පින්කමත් කරගන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. නැවතත් මතක් කරනවා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. නැවතත් මේ වගේ සුන්දර වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලන්ට පින්බර වෙසක් මාසයක් වේවා.